දුවේ පුතේ වාට හිතෙනවා ඇති මට මහන්සි හිත රිදිලා වේදනාවයි මම තනි වෙලා කියලා. ප්‍රේමවන්ත දුවේ පුතේ ඔයා තනි වෙලා නැහැ. උන්වහන්සේ ඔයත් එක්ක ඉන්නවා. ඔයාව ආරක්ෂා කරනවා. මතක තියාගන්න. ඔයා කවදාවත් තනි වෙන්නේ නැහැ. උන්වහන්සේ කිව්වා නුඹේ පාදය ගලක නොවදින පිණිස මම නුඹව ආරක්ෂා කරනවා කියලා. නුඹ ජල මැදින් ගියත් නුඹ ගිනි මැදින් ගියත් මම නුඹ සමග සිටිනවා කියලා උන්වහන්සේ කිව්වා. ඔයා බය වෙන්න එපා. උන්වහන්සේගේ වචනය කියනවා ලෝකේ නුඹලාට පීඩා තිබේ. නමුත් ධෛර්යවත් වෙන්න මම ලෝකයෙන් ජයගතිමි. ඉතින් ප්‍රේමවන්ත සහෝදරයා මගේ දුවේ පුතේ ඔයාට පීඩා තියෙනවා කියලා උන්වහන්සේ වචනේ කියනවා. උන්වහන්සේ තේ පීඩාව ජයගත්තා වගේ අද දවසේ ඔබත් ඒ පීඩාව ජය ගන්න. ඔබ වැටෙන්න එපා. ඔබ දුර්වල වෙන්න එපා. ඔබ තනි වෙලා කියලා හිතන්න එපා. ඉතින් ඔබ අදහන්නේ දෛවය දනගස්සපු දෙවියන් වහන්සේව. අපි කර්මය මත යැපෙන්නා වූ සෙනගක් නෙමේ. දෙවියන් වහන්සේගේ හස්තය මත රැඳී සිටින්නා වූ බලවත් සෙනගක්. ඔබට උන්වහන්සේ දුන්නේ බයාදුකමේ ආත්මයක් නෙමේ. ඔබට උන්වහන්සේ දුන්නේ පුත්‍රකමේ ආත්මයක්. දේවත්වයේ ආත්මයක්. උන්වහන්සේ ඔබව නිර්මාණය කළේ උන්වහන්සේගේ සමානත්වයට. ඔබට සියලු බලය දුන්නා. යක්ෂයා ඔබෙන් මේ බලය උදුරගන්න තමයි උත්සාහ කරන්නේ ප්‍රේමණීය දුවේ පුතේ. යක්ෂයා ඔබගේ දැස් වහලා තියෙනවා. ආත්මික දැස් වසලා තියෙන ඔබට සියල්ල අත්පත් කරගන්න බැරි වෙන මිනිස්ස. ඌ හැම වෙලාවෙම ඔබට ගේන කාරණාව තමයි ඔබ තනි වෙලා ඔබ වෙන් වෙලා ඔබ අත්හැරලා ඔබට වේදනාවයි කියලා. ඒ නිසා ඔබ අසු වෙන්න එපා. ඔබ කර්මය මත නැසෙන සෙනගක් යැපෙන සෙනගක් නෙමේ. ඔබ දෙවියන් වහන්සේගේ හස්තය මතයි ඔබ රැඳී සිටින්නේ. දානියෙල් එදා සිංහයන්ව අභිමුඛය තුල සිංහයාව පරාජය කරා වගේ, ශද්‍රක් මේධක අබෙද්නගෝ ගින්න පරාජය කළා වගේ අද ඔබ ඔබගේ ජීවිතයේ සතුරාව පරාජය කරන්න, අද ඔබගේ ජීවිතයේ පීඩාව පරාජය කරන්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. උන්වහන්සේ ඔබ සමග ඉන්නවා දුවේ පුතේ. ඔබ බය වෙන්න එපා. ඔබ තනි වෙලා නැහැ. දෙවියන් වහන්සේ ඔබ සමගයි. ඔබ ශක්තිමත් වන්න, තැති ගන්න එපා. උන්වහන්සේ ඔයා සමග ඉන්නවා. ලෝකේ නුඹලාට පීඩා තියෙන බව ඔබ හොඳට මතක තියාගන්න. නමුත් ඔබ දුර්වල වෙන්න එපා. මොකද උන්වහන්සේ ජයගත්තා සේම ඔබත් ජය ගන්නවා. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඔබ රජෙක්ගේ දරුවෙක්. ඔබට තියෙන්නේ දේවත්වයේ ආත්මය, පුත්‍රකමේ ආත්මය. ඒ නිසා ඔබ වැටෙන්න ඕන සෙනගක් නෙමේ. ඔබට ජේසු පිහිටයි.